Hello students. අපි මේ පොඩි වීඩියෝ එකෙන් 2022-23 paper එකේ test 4 එක පොඩ්ඩක් බලමු ටක් ගාලා. හරිද? ඒකේ කරන්න තියෙන්නේ underline the most suitable word given within brackets. underline කරන්න තියෙන්නේ පළවෙනි එක කරලා දීලා තියෙනවා. ටක් ගාලා බලමු. In a city නගරයක there lived a girl of about 5 and she had only her mother. නගරයක ජීවත් වුණා ගෑනු ළමයෙක් අවුරුදු 5ක විතර about 5 කියන්නේ අවුරුදු 5 විතර and she had only her mother. ඇයට හිටියේ ඇයගේ මව විතරයි. they blank එකට මේක පළවෙනි එක දීලා තියෙනවා. they spent their life happily. හරිද? happily දැන් මෙතන though කියලා කෑල්ලක් දීලා ඒක තව sentence කෑල්ලක් සම්බන්ධ කරලා තියෙනවා. හරිද? they spent දැන් spend කියන එක spend spend කියන එකේ past form එකනේ spent කියන්නේ. එතකොට ඒකේ past participle එකත් spent තමයි. හැබැයි මෙතන they spent කිව්වට පස්සේ subject එකක් එක්ක past verb එකක් පාවිච්චි කරලා තියෙන බව පේනවා. මොකද past participle එක පාවිච්චි කරනවා නම් subject එකක් තියෙද්දි එක්ක have එන්න ඕන නැත්නම් has එන්න have spent they නම් have නේ they have spent නැත්නම් they had spent වගේ එකක් එන්න ඕනේ. ඒතර මෙතන තියෙන simple past එකෙන් තියෙන්නේ. අපි ඒක අඳුර ගන්න ඕනේ වෙලී. they spent කියන එක. හරිද? දැන් spend කියන්නේ මොකද? spend කියන්නේ අපි සල්ලි වියදම් කරනවත් spend කියලා කියනවා. කාලය ගත කරනකොටත් spend කියලා කියනවා. දැන් මෙතන කියන්නේ own. ඒ කියන්නේ own ගත කළා, කාලය ගත කරා. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතය ගත කරා. මෙතන their life කියලා කැලලක් දීලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතය ගත කරා. ගත කරා කියන තේරුම් දෙනවා. ගත කරා happily. happy කියන adjective එකේ adverb එක තියෙන සතුටින් කියන එක. happily though thought මෙතන through නෙමෙයි. ගොඩක් කටින් මේ through though වගේ වචන මේ වරදිනවා. එකම වගේ spellings තියෙන හින්දා හොඳට කියවන්න පුරුදු වෙන්න. throughh තමයි through කියන්නේ. හරහා ඔස්සේ කියන තේරුම. එතකොට තරෝ කියලා එකකුත් තියෙනවා. thouroughh තරෝ කියන සම්පූර්ණයෙන් වගේ තේරුමක්. එතන තියෙන though. එතකොට මෙතන though දැම්මට පස්සේ මොකක් හරි sentence එකක් ඉස්සරහට එහෙම වුණත් කියන තේරුම දෙනවා. හරිද? එහෙම වුණත් කියන තේරුම දෙනවා. දැන් උදාහරණයක් විදිහට මම කටින් කියන්නම්. I went to the class though I did not have class fees. මම ක්ලාස් එකට ගියා මගේ ළඟ ක්ලාස් ෆීස් නැති වුණත් මොකක් හරි ක්ලාස් එක මොකක් හරි සෙන්ටෙන්ස් කෑල්ලක් ඉස්සරහට දෝ දැම්ම ගමන් ඒ සෙන්ටෙන්ස් එකෙන් සිද්ධ වෙන දේ එහෙම වුණත් කියන තේරුම් දෙනවා. දැන් මෙතන බලමු දෝ කියන එක තියෙනවා they blank තියෙනවා many hardships කියන එක අමාරුකම් වගේ තේරුමක්. ඒතර many hardships කියන්නේ අමාරුකම් ගොඩක් කියලා. ඒතර they have කෙනෙක් කොහොමත් වෙන්න බෑනේ. දැන් අපි මුලින්ම තේරුම් ගත්ත මෙතන spend දැම්මට පස්සේ මේක අතීතයට අයිති දෙකක් past tense එකෙන් තියෙන. එතකොට have කෙනෙක් කොහොමත් වෙන්න බෑ. එතකොට ඒක present tense verb එකක් නේ have කියන්නේ. එතකොට having the had ද කියලා. they having නෙමෙයි. having කියන එක ගැලපෙන්නේ නැහැ. මෙතනට grammatically had කියන එක තමයි ගැලපෙන්නේ. they had many hardships. එතකොට they had many hardships කියන කැල තේරුම ඔවුන්ට තිබුණා ගොඩක් අමාරුකම්. එතකොට දෝ කැල ඉස්සරහට දැම්මට පස්සේ ඔවුන්ට ගොඩාක් අමාරුකම් තිබුණත් හරිද? එතකොට මෙතන full stop එකේ ඉඳන් මෙතන full stop එක ගාවටම තියෙන එකම sentence එක. හරිද? ඒ මුළු sentence එකේම තේරුම කිව්වොත් එහෙම දැන් අපි දෙකම හොයාගත්තු හින්දා they spent their life happily. ඔවුන්ගේ ජීවිතේ සතුටින් ගත කරා. ඔවුන්ට ගොඩාක් අමාරුකම් තිබුණත් කියන තේරුම තමයි තියෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඊළඟ sentence එකට යමු. The mother who and mother දාලා මොකක් හරි noun එකක් ගාවට who දැම්මට පස්සේ ඒක මෙන්න මෙතන තියෙන noun එක විස්තර කරන්න පුළුවන්. හරිද? ඒක තවදුරටත් වෙනම වීඩියෝ එකකින් ගොඩාක් විස්තර කරනවා. දැනට මෙහෙම කෙටියෙන් කියාගෙන අම්මා the mother ඒ කියන්නේ ඒ අයගේ අම්මා ඒකයි ද දාලා තියෙන්නේ. The mother who එතකොට worked the works අපි දන්න මේක දැන් අතීතයට අයිති කියලා අපි හොයාගත්තනේ මුලදීම හොයාගත්තු එකේ වාසිය බලන්න. දැන් හරිම ලේසියි. එතකොට the mother who worked in a hospital earned only a small amount of money. තේරුම ගත්තොත් එහෙම the mother who worked
in a hospital. එතකොට mother දැන් මෙන්න මේ කෑල්ල මෙන්න මම වෙන පාට පෑනකින් වෙන පාටකින් දාලා පෙන්නන්නම්. මෙහෙම මෙන්න මේ කෑල්ල මේ හූ එක ළඟ ඉඳන් mother කියන the mother කියන එක විස්තර කරලානේ තියෙන්නේ. මේ කෑල්ල හැලුවොත් බලන්න the mother ආයි මම නිල් පාටට යන්න. The mother earned only a small amount of money. Earn කියන්නේ අපි හම්බ කරනවා. සල්ලි හම්බ කරනවා කියන එකක් නේ. ඇත්තම සල්ලි හම්බ කරනවා කියන එක විතරක් නෙමෙයි. අපි මොකක් හරි ගෞරවයක් හම්බ කරගන්නවට උනත් අපි earn කියලා කියන්න පුළුවන්. මෙතන සල්ලි හම්බ කරනවා කියන තේරුම තමයි තියෙන්නේ. ඒතකොට earned කියලා ed එක දැම්මම පස්සේ හම්බ කරා කියන එක. The mother earned only a small amount of money. අම්මා හම්බ කරා only ඒ කියන්නේ සුළු මුදලක් පමණක් කියන එක. ඒතකොට අම්මා කියන එක විස්තර කරලා තියෙන මොන අම්මද කියලා. අම්මා. එතකොට worked in a hospital කියන්නේ hospital එකක වැඩ කරා කියන එකනේ. hospital එකක වැඩ කරපු අම්මා. hospital එකක වැඩ කරපු අම්මා හම්බ කරා සල්ලි හම්බ කරා ඉතා සුළු මුදල් ප්‍රමාණයක්. ආයි මම කියන්නම් තේරුම් ගන්න. නිකම්ම සෙන්ටෙන්ස් එක නැතුව හූ දාලා විස්තර කරලා තියෙනවා. එතකොට සම්පූර්ණ තේරුම එන්නේ hospital එකක වැඩ කරපු අම්මා ඉතා සුළු මුදල් ප්‍රමාණයක් හම්බ කරා. මෙතනින් full stop එකක් ලියලා කඩලා තියෙනවා. බලමු. every rupee she මොකක්ද එන්නේ? earned was carefully spent to blank her child and for all her needs. So every rupee she අපිට දැන් ඉවෙනුත් ගන්න පුළුවන් මේක අතීතයට අයිති දෙයක් හින්දා earn වෙන්න බෑ. earning වෙන්න බෑ. earned කියන එක තමයි එන්න ඕනේ. හරිද? every rupee she earned was carefully spent. අපි දන්නවා දැන් ඉවෙන් වගේ අපි ඉගෙනගෙන යන to આવත් එහෙම අනිවාර්යෙන් මේකට වැඩි වෙලාවක් ගන්න දෙයක් උනා to આવත් අනිවාර්යෙන් base form එකක් එන්නේ. හරිද? අපිට මේක දැකලා හුරු verb එකක් fed කියන එක හුරු. feed කියන කවනවා, පෝෂණය කරනවා වගේ තේරුම මෙතනට එන්නේ feed කියන එක. to feed her child and for all other needs. හරිද? මේ sentence එකේ තේරුම කිව්වොත් every rupee she earned කියන කැලේ තේරුම. අතර මෙතෙන්ට මම වෙන පාට පෑන ආයෙ ගන්නම්. මෙතෙන්ට that හරි which හරි කියලා කැලලක් එන්න ඕනේ. දාලා ලියන්න පුළුවන්. මේ වැරද්දක් නෑ. every rupee which she earned කියන කැලල තමයි එන්නේ. එතකොට මෙතන අපි ඒක relative pronouns කියලා කියන relative pronouns එක pronoun එකක් කරනවා නම් අපිට relative pronoun එක අයින් කරලා ලියන්න පුළුවන්. ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. එතකොට which එක හල්ලා ලියන්න පුළුවන්. හරිද? every rupee කියන එක තමයි විස්තර කරලා තියෙන්නේ. ඒක හරියටම විස්තර කරනවා නම් කොහොමද? every rupee which she earned. හරිද? every rupee which she earned. මොකක්ද ඒකේ තේරුම? හැම රුපියලක්ම මොන හැම රුපියලක්ම ඇය හම්බ කරපු හැම රුපියලක්ම every rupee which she earned කියන එක which එක හැලුවා. මොකද which එකෙන් පස්සේ she කියන pronoun එක තියෙන හින්දා එහෙම grammatically කරන්න පුළුවන්. ඇය හම්බ කරපු හැම රුපියලක්ම. දැන් මෙන්න මේ කැලේ නැතුව ලියපුවොත් every rupee was carefully spent. මේක තේරුම තමයි හැම රුපියලක්ම was carefully spent. කියන්නේ spent කියන්නේ spent කියන එක past participle එක හැම රුපියලක්ම වියදම් කරා කියන එක. හරිද? එතන passive voice එකෙන් ලියලා තියෙන්නේ past tense passive voice එකෙන් was එක past participle verb එකක් පාවිච්චි කරලා දැන් මැදට adverb එකකුත් දාලා තියෙනවා meaning එක වැඩි කරන්නේ. every rupee was carefully spent to feed her child and for all other needs. ඒ කැලේ තේරුම තමයි හැම රුපියලක්ම වියදම් කරා ඇයගේ දරුවන්ව පෝෂණය කරන්න සහ අනෙකුත් අවශ්‍යතා සඳහා. every rupee කියන එක විස්තර කරා every rupee she earned කියන ඇය හම්බ කරපු හැම රුපියලක්ම කියන එක. හරිද? ඊළඟ sentence එකට යමු. one day එක දවසක් while they අපි දන්නවා මේක හරිම ලේසි while පාවිච්චි කරපු ගමන් එන්නේ ing verb එකක් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි ඒක හැමතිස්සෙම දන්නවා while they. දැන් while එක ing verb එක විතරක් සම්බන්ධ වෙන අවස්ථාවකුත් තියෙනවා. මෙතන subject එකක් තියෙන හින්දා අනිවාර්යෙන් while they කියලා එක්ක දැන් they හින්දා ඒක plural නේ.
are එක ing verb එකක් එන්න පුළුවන් නැත්නම් past tense නම් were එක ing verb එකක් එන්න පුළුවන්. හරිද? එතකොට මෙතන while they were traveling කියන එක තමයි. while they were traveling මේක වෙන්න බෑ මේක වෙන්න බෑ. නිකම්ම traveling වෙන්නත් බෑ. හරිද? නිකම්ම traveling වෙන අවස්ථාවක් තියෙනවා. ඒක පසුවට කතා කරමු. මෙතන while එක ළඟට subject එකක් ආපු හින්දා අනිවාර්යෙන් while they were එන්න ඕන. while they were traveling in the bus එක දවසක් ඒගොල්ලෝ බස් එකේ යමින් ඉන්න අතරතුර the little girl bought කියන්නේ buy කියන එකේ past verb එක past participle එකත් bought තමයි. the little girl පොඩි ගෑල් ළමයා මිලදී ගත්ත lottery එකක් lottery ticket එකක් and wished that she would win the first prize. එතකොට දැන් මෙතන and එකකින් තව sentence එකක් සම්බන්ධ කරලා තියෙනවානේ. එතකොට මේ එහෙම verbs දෙකක් තියෙන sentence එකක් සම්බන්ධ කරාට පස්සේ නැත්නම් verbs එකක් සම්බන්ධ කරාට පස්සේ පළවෙනි verb එක කරලා දෙවෙනි verb එක කරා කියන අදහස දෙනවා. එතකොට the little girl bought a lottery ticket and wished කිව්වට පස්සේ පොඩි ගෑන් ළමයා lottery ticket එකක් මිලදී අරගෙන wish කරා. මිලදී අරගෙන wish කරා. ප්‍රාර්ථනා කරා. ඇයට win කරන්න first prize එක win කරන්න හම්බෙන්න කියලා. ඒ විදිහට ඒකේ උත්තර ටික ගන්න පුළුවන්. ගොඩාක් අමාරු activity එකක් නෙවෙයි ඒක. That's the end of test 4.